හරි මුලින්ම ඔයාලා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම Edge එක Chrome එකේ පොඩි කේස් එකක් තියෙන එක Edge එකෙන් යන්නේ. ඊට පස්සේ එතන ගිහිල්ලා මම මේ ටයිප් කරගන්න විදිහටම ටයිප් කරගන්න ඔයාලා. ටයිප් කරගෙන උඩම තියෙන සයිට් එකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලා වෙහිකල් එකේ කලින් ඔයාලා රෙජිස්ටර් කරපලක් තියෙනවා නම් කලින් කොරෝනා කාලේ ඒ රෙජිස්ටර් කරපු QR එකම ගත්ත හැකි ඔයාලට. ඒකට ඔයාලා ඒක රෙජිස්ටර් කරපු නම්බරේ මතක ගන්න නම්බර එක ගහලා මෙතන send OTP කියන එක ගහලා ඉවරලා ඊට පස්සේ නම්බරට OTP එකක් ඒ ගහලා ඔයාලට ඒක ගත්ත හැකි. මගේ නම්බරයක් දැන් නෑ. ඒ හින්දා මම වෙහිකල් රෙජිස්ට්‍රේෂන් යනවා. ඊට පස්සේ ඒකට ගිහිල්ලා ඔයාලා මෙතන ගහගන්න ID නම්බර එක ඔයාලගේ ID නම්බර එක හරි ගහගෙන ඉවරලා මෙතන identity register මේ ටික් එක දාලා ඊට පස්සේ මෙතෙන්ට ගිහින් ඔයාලගේ ෆෝන් නම්බර් එක ගහගන්න. ඊට පස්සේ මෙතන send OTP ගැන ක්ලික් කරන්න. ඔයාලා මේක ෆෝන් එකෙන් හදාගත්ත හැකි. මම මේ කම්පියුටර් එකේදී ෆෝන් එකෙන් හදාගත්ත හැකි. ඊට පස්සේ මෙතන ගහගන්න ෆෝන් නම්බරයට OTP එකක් එනවා. ඒ OTP එක ගහලා මෙතන verify දෙන්න. ඊට පස්සේ මෙතන ඊට යටින් ඔයාලගේ නම පළවෙනි කෑල්ල ගහගන්න. ඊට පස්සේ නම දෙවෙනි කොටස ගහගන්න. ඊට පස්සේ ඊට යටින් ඔයාලගේ ඇඩ්‍රස් එක දෙන්න. ඔයාලා පදිංචි ඇඩ්‍රස් එක හරි ඔයාලගේ ID එකේ තියෙන ඇඩ්‍රස් එක දුන්නොත් ගොඩක් හොඳයි. ඒක දෙන්න. හරි දැන් next දෙන්න. ඊට පස්සේ මෙහෙම යනවා. එතන ඔයාලගේ බයික් එක ඔයාලගේ වාහනේ මුලින්ම තියෙන අකුරු තුන තියෙන්නේ. නම්බර් ප්ලේට් එකේ මුලින්ම තියෙන අකුරු තුන බයික් යන්නම් AP ඔය තියෙන්නේ අන් ඒක ගහගන්න. BI ඔය තියෙන BI කේ VLNI එහෙම තියෙන්නේ. B ඒක ගහගන්න මුල් ටික ඉංග්‍රීසි අකුරු තුන. ඊට පස්සේ ගහගන්න ඔයාලගේ එතන ඉලක්කම් 4 ගහගෙන වාහන vehicle type එක ඔයාලා මෙතන select කරන්න. මෙතන බයික් දැම්මොත් ඊට පස්සේ මෙතන යට ඔයාලගේ chassis number එක ගහගන්න ඕනේ. ඒක බයික් එකේ පොතේ තියෙන මතක නැත්තම් මෙතන ඊට පස්සේ බයික් දාපු හින්දා මට පෙට්‍රල් විතරයි පෙන්වන්නේ. දැන් මම වාහන කාර් දැම්මොත් මෙතන පෙට්‍රල් ඩීසල් කියලා දෙකම පෙන්වනවා. ඊට පස්සේ ඒක දාලා ටික් එක දාලා රෙජිස්ටර් දෙන්න. මේක වැරදුනොත් අනිවාර්යෙන් ඔයාලට වරදින්නේ ගොඩක් මේ වාහනේ chassis number එක වැරදුනොත් තමයි. ඉන්නේ chassis number එක හරියටම බලද්දී මට දැන් මෙතනමයි chassis number එක මතක නැහැ. එහෙනම් මම පස්සේ හදා ගන්නවා මේක. එතකන් ඔයාලා මේ විදිහට හදාගත්තා. එහෙනම් හැමෝටම ජය වේවා. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe පාරක් දාලා like පාරක් දාලා support එකක් දෙන්න මට. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.